අද වීඩියෝ එකෙන් ඔයාලට මම කියලා දෙන්න යන්නේ ඔයාලා ලංකාවේ බයිබිට් කාඩ් එක යූස් කරනවා නම් Apple Pay වලටයි Google Pay වලටයි ඔය නැත්තම් ඔයා බයිබිට් කාඩ් එක යූස් කරන්න හිතන් ඉන්නවා නම් දැනගන්න ඕන ටිප්ස් ආ ට්‍රික්ස්. ඔයාලට මේ ඉස්සරහා පේන්නේ ලංකාවේ බයිබිට් කාඩ් වල දැන්ට තියෙන තීම්ස්. මේවා ඉතින් ලිමිටඩ් එඩිෂන් ඔයාලට කැමති එකක් ගන්න පුළුවන්. හරි. ගොඩක් දෙනෙක් අපි Apple Wallet එකට Google Wallet එකට දානවා කියලා කියන්නේ. සමහර අය කියන Apple Pay, සමහර අය කියන Google Pay කියලා. ඒක සාමාන්‍යයි. එහෙම කරද්දී පොඩි අමුතු රතියතුත් එනවා එතට. හරි ටිප් නම්බර් 1. මම කියන ප්‍රධානම ටිප් එක තමයි ඔයාලා මොන ක්‍රිප්ටෝකරන්සියට තිබ්බත් සපෝට් කරනවනේ මෙන්න මේ ක්‍රිප්ටෝකරන්සිස් ටොන්ටොයින් සපෝට් කරනවා USDT සපෝට් කරනවා XRP සපෝට් කරනවා USDC මේ විවිධ මේ කොයින්ස් ටිකම සපෝට් කරනවා. මේවා තිබ්බට ඔයා මේවා USDT වලට කන්වර්ට් කරගන්න. USDT කියන්නේ ස්ටේබල් කොයින් එක. ඒක USD වලට කන්වර්ට් කරන්න. මොකද ඔයාත් හිතමුකෝ කාඩ් එකේ ඔයාලට තියෙන බිට්කොයින් විතරයි කියලා. බිට්කොයින් එක මාකට් රේට් එකට වඩා අඩු රේට් එකකින් තමයි මේ කන්වර්ට් වෙන්නේ. ඒකට ඔයාලට පාඩුයි. ස්පොට් ට්‍රේඩින් හරි නැත්නම් කන්වර්ට් කියන ඔප්ෂන් එක පාවිච්චි කරලා USDT වලට කන්වර්ට් කරලා මැනුවලි USD වලට කන්වර්ට් කරද්දී වාසි වෙනවා. ඒක ඔයා try කරලා බලන්න වෙනස අත්විඳින්න පුළුවන්. හරි මේ වීඩියෝ එක. මේ තියෙන වීඩියෝ එක. හරිනේ. ඔන්න බලන්න. දැන් ඩොලර් 11ක් තියෙනවා USDT වලින්. මේක ඩොලර් 10.99ට කන්වර්ට් වෙනවා. මේ තියෙන මෙතන 10.99 කියලා පෙන්නන්නේ. ඒක ගොඩක් වාසි. මොකද 0.01 පාඩුවක් තමයි වෙලා තියෙන්නේ. ඒ පාඩුව ඉතින් පොඩ්ඩක්වත් හිතාන්න කියන අඩුයි. ගොඩක් අඩුයි. පාඩුව වෙන්නෙම නැති තරම්. දැන් මේ මම කරපු ට්‍රාන්සැක්ෂන් එක මේ USDT විතරයි account එකේ තිබ්බේ. හරිනේ. USDT විතරයි account එකේ තිබ්බේ. කොට දැන් 15.16112 තමයි ට්‍රාන්සැක්ෂන් එක වෙලා තියෙන්නේ. හරිනේ. එතකොට මේ ECN එකේ තමයි තිබ්බේ. ඉතින් earning wallet එකේ තමයි තිබ්බේ. ඒක වැඩි වෙලා නැහැ. ඒක කන්වර්ට් වෙලා තියෙන්නේ 14.95ට. හරිනේ. ඒ ඇයි කියලා බැලුවොත් මේ කන්වර්ෂන් රේට් එක 0.9861යි. එතකොට අපිට ආසන්න වශයෙන් පාඩුවක් වෙලා තියෙනවා 0.01 පාඩුවක් වෙලා තියෙනවා 0.01 පාඩුවක් වෙලා තියෙනවා. හරිනේ. මේ එතකොට ඉතින් ඒක ලොකු පාඩුවක්. කන්වර්ෂන් රේට් එක මේ බලන්න 9.71යි. ඔය ප්‍රශ්නේ එන්නේ නැහැ. ඔයා මේ USD වලට කන්වර්ට් කරලා තිබ්බම. Tip number 2. හරිනේ. When we spend using Bybit card we get a cashback. අපිට cashback එකක් හම්බ වෙනවා. අපිට පුළුවන් cashback එක ගන්න මෙන්න මේ currencies වලින්. USDT, Bitcoin, Ethereum, MNT ඒ වගේ වලින් ගන්න පුළුවන්. ඒ වලින් ගන්න එපා. මම recommend කරන්නේ ඔයාලා cashback එක points වලින් ගන්න කියලා. මොකද points වලින් ගත්තාම අපිට සමහර වෙලාවට මෙන්න මේ වීඩියෝ එක බලන්නකො. points වලින් ගත්තාම ඔතන මම points වලින් යනවා තියෙන. ඒක equal වෙන amount එක මෙතන පෙන්නනවා. පේනවනේ. equal වෙන amount එක පෙන්නනවා. ඒක අපිට ඕන වෙලාවට මේ points ටික USDT වලට convert කරන්න පුළුවන්. නැත්නම් මේ තනිය currencies වලින් එකට convert කරගන්න පුළුවන්. ඒ කියන්නේ කිසිම බය වෙන්න දෙයක් නැහැ. ඔයා මෙතන auto cashback කියන එක off කරන්න. එක්කොට automatically USD වලට convert වෙන්නේ නැහැ. හරිනේ. ඒ ගත්ත cashback point එකතු වෙලා අපිට මෙතන මේ market කියලා තියෙන්නේ. එතන යට virtual goods තියෙනවා. එක options එනවා. කාලෙන් කාලයට වෙනස් වෙනවා. දැන් තියෙන මේ දැන් පේන ඒවාම නෙමෙයි ඔයාට තියෙන්නේ. හරිනේ. එක්කොට මේ එක්කොට වාසි මොකද කියනවා නම් මේ වල ගොඩක් කියන ලාභයි. points 10,000 ඩොලර් 25 කියන ලාභයි. අපිට ඩොලර් 6.7ක වාසියක් කියනවා. conversion rate එකත් හොඳයිනේ. මේ තියෙන ඉතින් Bybit card එකෙන් ඔයා spend කරන අනුව ඔයාට හම්බෙන cashback percentage එකයි monthly cashback cap එකයි. ඉතින් ඒක ගොඩක් කට්ටිය වැඩක් නැහැ. හරි. එතකොට tip number 3. When paying in shops, there's a 2% foreign transaction free. හරි. shop එකේ ගෙවද්දී අපිට පෙන්නන අපි LKR වලින් ගෙවන්නේ. ගොඩක් වෙලාවට ලංකාවේ ගෙවද්දී LKR එක්කොට 2% foreign transaction fee එකක් දෙනවා. එක්කොට අපිට ඒක බය වෙන්න දෙයක් නැහැ. අපිට ඒක හම්බ වෙනවා cashback විදිහට ආයේ 2%. හරි. tip number 4. මේක උඩ වැදගත් tip එක. හොඳට අහගන්න. මොකද කියනවා නම්
මේ දැන් තියෙනවනේ මේ අපිට කරන්සිලා සිලෙක්ට් කරන්න ඕනේ අපිට يعني නැති. මෙතන මේ තියෙනවනේ pay with කියලා ඒක ඔබන්න. ඒක ඔබලා මෙතන edit කියන එක ඔබන්න. edit කියන එක ඔබලා මේ ඔයා remove කරන්න මෙතන තියෙන දෙකක්. ඔයාලට තුනක් පෙන්නයි දෙකක් remove කරන්න. මම නම් කැමති තුනම remove කරනවාට තුනම remove කරන්න වෙන්නේ නැහැ. ඒගොල්ලෝ දෙන්නේ නැහැ remove කරන්න. හරිනේ. එක්කොට මේ එහෙම remove කරලා ඔයාලා නැති එකක් විතරයි කියන්නේ. මේ කියන්නේ මෙතන 0.9 තියෙන්නේ. එහෙම එකක් තියන්න එතන. මොකද නැත්තම් අපි අර USDT USD වලට කන්වර්ට් කරානේ. ඒ USD දාන ඉවරුණාම මේ වලිනුත් කැපෙන්න බලනවා. එහෙම එක්කොට ගොඩක් අවාසිකාරක තත්ත්වයක් උදා වෙනවා. ඒක නිසා මම නම් රෙකමන්ඩ් කරන්නේ එහෙම තියාගන්න කියලා. මේක ක්‍රිප්ටෝකරන්සි කාඩ් එකක් වුණාට අර මැනුවලි කන්වර්ට් කරලා යූස් කරද්දි වාසි. හිතමුකෝ ඔයා ආද එළියට යනවා. $100ක් ස්පෙන්ඩ් කරන්න තියෙනවා. USDT ඔයාලව බිට් හිතමුකෝ වෙන්න පුළුවන් මැක්සිමම් සිනාරියෝ වල හිතමු. බිට්කොයින් තමයි තියෙන්නේ. ඔයා බිට්කොයින් ඒ දාන $100ක් එන්න USDT වලට කන්වර්ට් කරනවා. කෙලිම USD වලට කන්වර්ට් කරන්න එපා කියලා තමයි මම නම් කියන්නේ. බිට්කොයින් ඒ දාන USDT වලට කන්වර්ට් කරනවා. එක්කොට ඔයාට $100ක් USDT 100ක් හම්බෙනවා. ඒවට USD වල කන්වර්ට් කරද්දී 99.99ක් වට එනවා. කන්වර්ට් කරලා USDT USD වලට. ඒක වාසි. කොලා $100ට වඩා ස්පෙන්ඩ් කරන්නෙත් නැහැ. මොකද මෙතන බිට්කොයින් සිලෙක්ට් කරලා නැහැනේ. ඔයාලා තියෙන කොයින් එක. කොට ඒක ගොඩක් වාසි. කොලා දන්නා මට කොච්චර සල්ලි තිබ්බත් මට ස්පෙන්ඩින් පවර් එක තියෙන මගේ කාඩ් එකේ $100යි. හරි. කොහොම හොඳයි. money management trick එක විදිහට ඒක use කරන්න පුළුවන් මේ Bybit card එක use කරද්දී. හරි. If you are using Google Pay or Google Pay, Bybit card එකෙන් right away use කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. Bybit card එක මොකද්ද කියන්නේ කියලා මේ අලුතෙන් ආපු අයට දැනගන්න පුළුවන්. පල්හැය description එකේ මගේ Bybit card link එක තියෙනවා. ඒකෙන් ගිහිල්ලා ඔයාලා register වෙලා join වෙන්න අලුතෙන් ආපු කෙනෙක්ට. හරි. A crypto debit card link to your Bybit account. මේක ඉතින් අපිට Apple Pay කරන්න තමයි මේ වගේ හොඳටම පුළුවන්. Google Pay කරන්නත් පුළුවන්. හරි. පල්හැය description එකේ තියෙනවා. මේ slides තියෙනවා ඔයාලට කියවන්න තමයි තියෙන්නේ. වීඩියෝ post වල හරි කියවන්න. වැඩි දෙයක් නම් මෙතන නැහැ. මම කියපු ඒවාම තමයි තියෙන්නේ. හරි එහෙනම් Bybit වල YouTube channel එක like කරන්න subscribe කරන්න. අනිවාර්යයෙන්ම අලුත් කෙනෙක් නම් subscribe කරලා තියාගන්න. Bybit card එක ගැන අලුත් විස්තර මම කියනවා. තව මේ පල්හැය description එකේ සහ first pin comment එකේ තියෙනවා මගේ මේ Bybit card link එක. ඒකෙන් ගිහලා register වෙන්න. ඔයාලට $20ක් හම්බ වෙනවා අලුතෙන් register වුණ කෙනෙක්ට.